විකල්ප දැනක් දීලා තියෙනවද? විකල්ප දැනක් දීලා තියෙනවා සුදුසු නැහැ. ඒක මොකද වෙලා? ඒක වෙනම ගන්න සුදුසු නැහැ නෙවෙයි. බඩුවක් ගන්න මිනිස්සෙක් එන්නේ නැහැ හරියට. ඒක හරවලා අනිත් පැත්තට දාලා තියෙනවා. ඒ හරි කොහොමද වෙනමක් ගන්න අමාරුයි. අද මොකද වෙන්නේ? මොකද කොහොමද ටිකක් අයින් කියනකොට අපිටත් එක්කම දැන් මේ තීරණය මේක ප්‍රතිපත්ති තීන්දුවක්නේ. එතකොට මහා සභාව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට නාගරික කොමසාරිස් ගත්ත තීරණය අභිබවා යනවා මහා සභාව ගත්ත තීරණය. ඒ නිසා ඔබතුමා ආයේ මේක අරගෙන ගිහිල්ලා මහා සභාවේ ගරු නගරාධිපතිතුමාන්ට ඔය ඉල්ලීම ඉදිරිපත් කරන්න නැවතත් මහා සභාවට දාන්න කියලා. අනුමැතියක් දුන්නේ නැහනේ. එහෙනම් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ ප්‍රතිපත්ති තීන්දුවට අපි ගරු කරමු. ඒ කියන්නේ මේක දැනුම් දීලා කාලයක් වෙනවා. මේ හමාස 7 වෙනි මාසේ ඉඳලා දිගටම දැනුම් දෙනවනේ. දෙපාර්ශ්වයටම අහුම්කම් දුන්නා මහා සභාව. ඒ නිසා මට මේ වෙලාවේ සිද්ධ වෙනවා මට තියෙන්නේ මහා සභාව ගන්නා වූ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කිරීම. කරන්න වෙනවා. අද දාන්න දෙන්නේ නැහැ. අපි බලමු මොකද කරන්නේ. අද මහනුවර නගරේ මේ වගේ මේ පදික වෙළඳුන් ඉවත් කරනවා. ඔවුන්ට විකල්පයක් මොකක්ද තියෙන්නේ? මහා සභාව ඒ සඳහාත් සුදුසු ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. මේ සියල්ලටම අපේ දුම්රිය පොළ වෙළඳ සංකීර්ණයේ උඩ තට්ටුවේ තියෙන ඊට කොටසත් කැප්පෙටි පොළ වෙළඳ සංකීර්ණයේ ඉස්සරහ තියෙන ඊට කොටසත් වෙන් කරලා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දැන් ඔබතුමියලා අනවසර කියලා නම් කරපු මේ මධ්‍ය වෙළඳපොළ ඉදිරිපිට දල්දා වීදිය ඇතුළු අනිකුත් වීදිවල අදින් පස්සේ කියන්නේ මේ මොහොතෙන් පස්සේ වෙළඳාම් කිරොත් මොන වගේ පියවරක්ද ගන්නෙ? ඉවත් කිරීම කරන්න සිද්ධ වෙනවා. මොකද මේක මේ වෙනකොට ඔබ දන්නවා දැන් කෝප් කමිටුව ක්‍රියාත්මකයි. මේක විගණනයේ අවස්ථා ගණනාවකදී කතා බහට ලක් වෙච්ච විගණන විමසුම් ගණනාවක් තියෙනවා අපිට. ඒකට මේ විගණන විමසුමට නිසි පිළිතුරක් මේ දක්වා දෙන්න බැරි වෙලා තියෙනවා. මොකද වුන් පනතේ විදිහට සඳහන් කරන්නේ මේක වැරදි ක්‍රියාවක් කියන එක. එතකොට ඒකට පරිපාලනමය තීන්දුවක් ප්‍රතිපත්තිමය තීන්දුවක් ක්‍රියාත්මක නොකරොත් ඒක යනවා
කෝප් කමිටුවට. මේ වෙනකොට කෝප් කමිටුවට යාම සඳහා වෙන විගණන ඡේදවලට මේක ඇතුළත් වෙලා තියෙනවා. ඔව් ඒ වගේම කොමසස්තුමේ ඔවුන් දරු පවුල්කරුවන්. ඒ කියන්නේ පාසල් යන දරුවෙනේ. ඒකට සාධාරණයක් යම්කිසි විකල්ප ස්ථානයක් දෙන්න සූදානම්ද? සභාව හැම වෙලාවකම දෙපාර්ශවයටම අහුම්කම් දීමේ ස්වභාවික යුක්තියේ මූලධර්මය ආරක්ෂා කරනවා. සමගාමීව කටුගස්තොට පෙරාදිනිය සියල්ලම මොන නගරද? මහනුවර නගර සීමාව. ඒක කතා කරලා තීරණයක් ගන්න. ඔයගොල්ලෝ අඳුරන අයනේ මම ඈ. මම කරගත්ත ටිකෙන් කරන්නේ නැහැ අද දාන්න එපා. අර පෙට්ටි හත්ති ඔක්කොම අයින් කරගන්න. මැඩම් අපි අද දවස් අයින් කළ සහයෝගය දක්වන්නම් මැඩම්. මැඩම් අපි අතන විකල්පයක් යොදලා තියෙනවා. අපි විකල්පයක් ඉල්ලලා තියෙනවා. අපිට ඒකට සහයෝගයක් දෙන්න මැඩම්. අපි අතන විකල්පයක් ඉල්ලලා තියෙනවා කාටවත් අවීර නැති තැනක. අපිට එතන දෙන්න උත්තරයක් දෙන්න බෑ. අද මේ තැන් වල දාන්න එපා. අපි අදට සහයෝගයක් අදට අයින් කරන්න. සහයෝගය ඒක තමයි. අපි නැත්තත් බලන්න මැඩම් අපි ඉතින් අතන එහා පැත්තේ අපි ඉල්ලනවා. එතන අපිට විකල්පයක් හදලා දෙන්න. ඒක ප්‍රතිපත්ති තීන්දුවක් නේ. තීරණයක් දෙනකම් කුළු දාන්න බෑ. නෑ අපි ඒක දාන්නේ නැහැ. නීතිමය පියවර ගන්නවා. ඒක දෙන තැන අපිත් ඇත්තටම ජීවත් වෙන්න ඕනේ සර් දැනගන්න. ඒක තමයි මැඩම් කොහරි විකල්ප මාර්ගයක් ඔයගොල්ලෝ සකස් දෙන තැන තීරණය කරන්නේ මහ සභාව. ඔයගොල්ලෝ ඉල්ලීම කරන්නේ. ඒක දාන්න එපා. කාරුණික ඉල්ලීම. අපි දෙකොල්ලම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඒ සියල්ලම ඇත්ත. හැබැයි නීතියක් තියෙනකොට ඒ නීතිය නොසලකා ඉන්න බෑ පරිපාලනයේ වශයෙන්. ඒකයි මහ සභාවේ තීරණය අරගෙන තියෙන්නේ. ඒක නිසා ඒකට සහයෝගය දෙයි. අයින් කරලා තියෙන අපිට විකල්ප දෙනවා කියලා. ඒකේ 14 දෙනෙක්ගේ නම් ලිස්ටයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ ලිස්ට් එක කවුද කියලා. ඒ ලිස්ට් එකේ ඉන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. නගරසභාවෙන් ඇහුවා ගීසයි ගිහලා නගරසභාව ගියානේ. මේ ඔක්කොත් එක්ක ගිහලා ඒ කවුද දන්නේ නැහැ. 14 මෙන්න මේ පැත්ත කවුද දෙනවා කියලා කිව්වා. අපිට කොහේ හරි සාධාරණ තැනක් දෙන්න කියන්නේ මේ ඔක්කොමලා පවුල් කාර්ය. දරුවෝ ඉන්නවා. මේගොල්ලෝ ජීවත් වෙන්න වෙන මාර්ගයක් නැහැ. අපි නගරසභාවට කරදර කළා නගරසභාවෙන් ප්‍රස්තාවක් ඉල්ල නැහැ කවුරු. මෙතන දැන් අවුරුදු 40කට වැඩි නෙවෙන්ද? ඔව් වැඩි. නෑ. අවුරුදු 40කට වැඩි දෙතර ජීවත් වෙන මේ කට්ටිය ඉන්න ඔක්කොමලා. මේ මිනිස්සුන්ට මේ තපු මේ වෙලා කොමලා මෙතන ජීවත් වෙච්ච කට්ටිය.